ආදරණීය දරුවන්ගෙන් ඉල්ලනවා රට හදන්න කලින් පිට රටවල් වල ඉන්න දරුවන්ගෙන් ලංකාවේ ඉන්න දරුවන්ගෙන් හැමෝගෙම මම ඉල්ලනවා රට හදන්න කලින් අපි හැදෙමු. රට හදන්න කලින් තමන්ගේ දෙමව්පියන්ව එක දුරකථන ඇමතුමක් අම්මේ කොහොමද තාත්තේ කොහොමද කියන ආදරණීය වචන ටික ඇය බලාපොරොත්තු වෙන්නේ මවක් පියෙක් බලාපොරොත්තු වෙන්නේ ඔබ උස්මහත් කරාට පස්සේ ඔබ වැඩිවියටපත් වුණාට පස්සේ ඔබ රැකියාවක් කරන තත්ත්වයට ඔබ ජීවිතේ ජයගත්තට පස්සේ බලාපොරොත්තු වෙන්නේ ඔබෙන් කාලා ඇඳලා ඉන්න නෙමෙයි. ඔබගෙන් මහ මෙරක් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එක වචනයයි බලාපොරොත්තු වෙන්නේ. එක වචනයයි. ඒ තමයි අම්මේ කොහොමද තාත්තේ කොහොමද කියලා. ඒ ආදරණීය වචනය ඔබ දෙන්න අඩුම ගානේ සතියකට සැරයක් මාසයකට සැරයක් මුකුත් ලොකු දේවල් ඕනේ පොඩ්ඩක් කෝල් කරලා පොඩ්ඩක් තමන්ගේ අම්මා දිහා බලන්න. ඔය පිටරටවල් වල ඉන්න අයගෙන් සල්ලි විසික් කරපු පළියට සල්ලි වියදම් කරපු පළියට සල්ලි එව්ව පළියට ඒ දෙමව්පියන්ට ඒ සල්ලි වල අගයක් නැහැ. සමහරක් දෙමව්පියෝ රෝහල් වල වැඩකාරයොත් එක්ක නවතින තත්ත්වයටපත් වෙලා තිනවා. ඒ දෙමව්පියොන්ව බලන්නවත් ඒ රෝහල් බිල ගෙවන්න පිටරටේ ඉඳලා සල්ලි රෝහල් account එකට වැටුණට ඒ දෙමව්පියන්ට අම්මට දැන් හොඳද අම්මට දැන් කොහොමද කියන තාත්තට දැන් හොඳද තාත්තට දැන් කොහොමද කියන ඒ ආදරණීය හුරතල් වචන ටික අහන්න ඔබ වෙලාවක් තප්පරයක් මිඩංගු කරන්න අකමැති. හැබැයි ඔබ සල්ලි වේදම් කරාට වැඩක් නැහැ. සල්ලි නෙමෙයි හැමදේම. සල්ලි තමයි හැමදේම. සල්ලි තමයි හැමදේම. හැබැයි දෙමව්පියන්ට සල්ලි නෙමෙයි හැමදේම. දෙමව්පියන්ට අවශ්‍ය වෙන්නේ ඔයගොල්ලෝගේ පුංචි වචනයක්. ආදරණීය වචනයක්, හුරතල් වචනයක්. ඒගොල්ලොන්ගේ හැමදේම නැති කරගෙන ඒගොල්ලොන්ගේ හැමදේම අහිමි කරගනිමින් ඒගොල්ලෝ දහසක් බලාපොරොත්තු ඕගොල්ලෝ ගැන තියාගෙන සමහරක් වෙලාවට සමහරක් දෙමව්පියෝ තමන්ගේ ආදරණීය අඹුසැමි යන් විදිහට ඔවුන්ගේ සම්බන්ධතාවයන් පවා අහිමි කරගනිමින් සමහරක් තාත්තලා පිටරටවල් වල සමහරක් අම්මලා පිටරටවල් වල බැල මෙහෙවර කරලා සමහරක් මිනිස්සුන්ගේ කරන්න තියෙන අසික්කිත නෙමෙයි ඇත්තටම ටොයිලට් හොදලා වෙන්න පුළුවන් සමහරක් වෙලාවට සමහරක් මිනිස්සුන්ගේ ජරාව පවා අස්කරලා හම්බ කරන ඒ සල්ලි වලින් ඕගොල්ලොන්ව ජීවත් කරවන්නේ ඕගොල්ලොන්ව ලොකුඩු වැඩි හිටියෝ බවට පරිවර්තනය කරලා ඇත්තේ සමහරක් අයට උගන්වලා ඇත්තේ හොඳ රැකියා කරලා වගේම දුර්වල රැකියාත් කරමින් ඒ දෙමව්පියෝ තමන්ගේ ජීවිත කැප කරලා තමන්ගේ ජීවිත අහිමි කරගෙන ඕගොල්ලොන්ව ලොකු මහත් උස්මහත් කරලා තියෙන්නේ. සමහරක් වෙලාවට ඉඩකඩම් උගස් තියලා එහෙමත් නැත්නම් ලෙඩකට දුකකට බෙහෙතක්වත් ගන්නෙ නැතුව ඒ සල්ලි ඕගොල්ලන්ට වියදම් කරලා වෙන්නේ නැති ඕගොල්ලෝගේ රටවල් වල යවල උගන්නලා ඇත්තේ ලංකාවේ උගන්නලත් ඇත්තේ ඒ කොහොම හරි හැමදේම කරලා ඒ ගොඩනගපු ඕගොල්ලෝ රටකට රාජ්‍යයකට ගියාට පස්සේ තමන්ගේ ආදරණීය අම්මා තාත්තව අමතක කරනවා නම් ලංකාවේ ඉන්නකොටත් තමන්ගේ අම්මා තාත්තව අමතක කරනවා එක්කෝ වැඩිහිටි නිවාසයකට යවලා එහෙමත් නැත්නම් ගෙදර කාත් එක්ක හරි වැඩකාරයෙක් එක්ක තියලා කාර්ය බහුල ජීවිතෙත් එක්ක සමහරක් වෙලාවට යම් අතපසුවීම අපහසුකම් ඇති. හැබැයි ඕගොල්ලන්ට එක වචනයක් කතා කරන්න අපහසුකමක් නැහැනේ. එක වචනයක් පොඩි වචනයක් ඕනේ. ඒ තමයි කොහොමද අම්මේ? ඒ ආදරණීය වචනේ කොහොමද අම්මේ වාට? කොහොමද තාත්තේ වාට? අන්නේ ආදරණීය වචන විතරයි ඒගොල්ලන්ට ඕනේ. ඒ වචනේ පොඩ්ඩක් දෙන්න. වැඩිහිටි නිවාසවල ඉන්නේ අම්මලා ජනෙල් කවුළුවෙන් ඈත බලාගෙන ඉන්නවා. සමහරක් අම්මලා දුරකථන ළඟට වෙලා දුරකථන දිහා බලාගෙන ඉන්නවා.
හද මගේ පුතා කතා කරාවේ කියලා. සමහරක් තාත්තලත් ඈත බලාගෙන ඉන්නවා. දුරකථන ගාවට වෙලා බලාගෙන ඉන්නවා. මගේ පුතා මට කතා කරාවේ කියලා. ඒ අම්මලාට ඒ තාත්තලාට වැඩිහිටි නිවාසයට යන්න සිද්ධ වෙන්නේ සමහරක් වෙලාවට ඕගොල්ලොන් හදපු පවට වෙන්න පුළුවන්. මොකක්ද ඒ කිව්වේ? ඕගොල්ලොන් හැදුවේ නැත්තම් සමහරක් වෙලාවට ඒ සල්ලි ඒගොල්ලන්ට ඉතුරු වෙන්න තිබ්බා. ඒ සල්ලි වලින් වැඩිහිටි නිවාසයකට යන්නේ නැතුව ගෙදර සුරසැප විඳින්න උන්ට තිබ්බා වෙන්න පුළුවන්. ඒ හැම සුරසැපක්ම ඇතෑරලා ඔබ තමයි මගේ සුරසැප සහිත දරුවා තමයි මගේ සුරසැප මගේ සතුට මගේ හැම දෙම ඔබයි කියලා තමයි ඔබව හදන්නේ. ඔබත් ඔබේ දරුවව සමහරක් වෙලාවට එහෙම හදනවා ඇත්තේ. ඔබත් ඔබේ දරුවට පණ වගේ ආදරය කරනවා ඇති. ඔබ ඔබේ දරුවා වෙනුවෙන් අනන්ත අප්‍රමාණ කැපකිරීම කරනවා ඇති. ඊට වඩා කැපකිරීම ඔබේ දෙමව්පියෝ ඔබ වෙනුවෙන් කරලා තියෙනවා කියන එක මතක තියාගන්න. ඔබේ දෙමව්පියෝ ඔබව ඔය තැනට ඕන් හිටියට වඩා අඩියක් දෙකක් 10ක් උඩට ගෙනල්ලා තමයි ඔබව කසාද බන්දලා දීලා ඇත්තේ. ඒ ගොල්ලෝ ඉන්න තැනයි ඔබ ඉන්න තැනයි අහසට පොළොව වගේ. ඔබ ඔබේ දරුවට කරන කැපකිරීම තේරුම් ගන්න ඔබත් දෙමව්පියෙක් නම් ඊට වඩා 10 ගුණයක් ඔබේ දෙමව්පියෝ ඔබට කරලා ඇති. ඒ නිසා ඔබ ඔබේ දෙමව්පියන්ට ආදරණීය වචනයක් ආදරණීය වචනයක් අම්මේ කොහොමද තාත්තේ කොහොමද ඒ වචනේ පොඩ්ඩක් කතා කරන්න. මට දවසක් කතා කරනවා වැඩිහිටි නිවාසයක ඉන්න අම්මා කෙනෙක් බදුල්ල පැත්තේ. ඒ පුතා නෝනත් එක්ක එක්කහුව වෙලා ඒ අම්මව වැඩිහිටි නිවාසයට ගෙනල්ලා දාලා. ඒ අම්මා මට කතා කරලා ඉල්ලනවා පොඩි ඉල්ලීමක්. මහත්තයෝ මට හඳහනක් බලා ගන්න ඕනේ. සල්ලි නම් මට නැහැ. මට හඳහන සල්ලි නැතුව බලලා දෙන්න පුළුවන්ද කියලා. මං ඇහුවා කාගේද ඒ හඳහන කියලා. මගේ පුතාගේ කියලා කිව්වා. මං ඒ අම්මගෙන් ඇහුවා අම්මේ පුතාගේ හඳහන අම්මා බලන්නේ ඇයි? මගේ පුතා පව්ව මහත්තයෝ මේ වැඩිහිටි නිවාසයේ ඉන්න අම්මා කියන්නේ. මං ඇහුවා අම්මගෙන් අම්මව අන්තිමටම පුතා බලන්න ආවේ කවද්ද? දැන් අවුරුද්දකට වැඩි මහත්තයෝ මගේ පුතා මාව බලන්න ඇවිල්ලා. ලේලි එන්න දෙන්නේ නැහනේ මගේ පුතාට මගේ මාව බලන්න. ලේලි මම ගෙදර ඉන්නවට කැමති වුණේ නැහැ. පුතත් එක්ක රණ්ඩු කරා. පුතා දැන් අවුරුදු 1මාරකට දෙකකට කලින් ගෙනල්ලා මාව දාලා ගියා. එදායින් පස්සේ ආවේ නෑ මහත්තයෝ මාව බලන්න. මං ඇහුවා අම්මගේ හඳහන බලන්නේ නැතුව පුතාගේ හඳහන බලන්නේ ඇයි? මට මගේ පුතා දුක් විඳිනවා බලාගෙන ඉන්න බෑ. මේ වැඩිහිටි නිවාසයේ ඉඳන් කියන්නේ. මගේ පුතාට කොහොමද හොඳද නරකද කියලා මම මේ බලන්න ඕනේ. මන්ට දන්නේ ඒ වෙලාවේ මං හරිද වැරදිද කියලා ගත්ත තීරණේ. මම කිව්වා අම්මගේ හඳහන දෙන්න මං නිකන් බලලා දෙන්න. හැබැයි අම්මට සලකපු නැති පුතාගේ හඳහන මට බලන්න බෑ නිකන් කියලා.